දන්නවා උඹට මීටරද දන්නේ නැහැ සතා හැබැයිම. ළමා පුළා තුන් දෙතිය බලා විතර නෙමෙයි. නැට්ටේ පණි තියෙනවද නැත්නම් අග පණි හරි මම හරි. ඌ කොහෙද ඉන්නේ? මම කොහෙද ඉන්නේ? ඌ උඹනේ. ලංකාවේ එකෙක්ද පිටරට එකෙක්ද හැමතැනම ඉන්නවද? ලංකාව තමයි වැඩිපුරම ඉන්නේ. පිටරටත් කියන්නේ පිටරටත් ඉන්නවා. ඉන්නවා. පිටරට ඉන්නවා. හැබැයි මේ මන් දන්නේ වැඩිපුරම කියන්නේ මෙහෙම ඉන්නවා ඉතින්. ලංකාවේ තමයි ඉන්නේ. ලංකාවට ආයෙන එකේ. ඔව්. ආරියාකාර ආර්ගේනිකයි. මට උඩු. මේක කොයිද? මගේ එකා ලංකාවේ නෑ. වෙන රටවල මුඹ කොයිද බං? ඉතින් ලංකාවේ කියමුකෝ අම්ම කියනවා. නෑ. ඌ ගොඩක් ඉන්නේ නවසීලන්තේ. ගොඩක් සමහර රටවල ඉන්නවා නැත්තේ නෑ. ඕස්ට්‍රේලියාවේ ඒ වගේ මේ වගේ ඉන්නවා. මේ නවසීලන්තේ ගොඩක් ආවෙනිකයි. ඉන්න නැත්තේ නෑ හැමතැනම. ඕස්ට්‍රේලියාවෙම ඉන්නවා. මෙහෙ නෑ. මෙහෙ නෑ බා මෙහෙ නෑ. ලොකුයිද? ලොකු නෑ සාමාන්‍ය. පූසෙක් කලින්. අර හපන් මමනේ. එතකොට උඹේකා මොකෙද්ද මේ වතුරේ ඉන්න එකෙද්ද ගොඩ බිමේ ඉන්න එකෙද්ද? ගොඩ බිමේ ඉන්නවා. පීනන්න බෑ. වතුරෙත් යනවා. වතුරේ යනවා. කකුල් කීයක් තියෙනවද? 4යි. අද මම අහන්නේ ඉන්නේ ගොඩ බිමේ. ඔව්. වතුරේ ඉන්න බෑ. පීනන්න බෑ. බැරුව ඇති කියනවන්න. නෑ බෑ පීනන්න. මම පීනන්නේ නෑ. ගොඩ බිමේ ඉන්නේ තමයි. පීනන්න බෑ. පියාඹනවා. නෑ. දැන් උඹේකා මේ කකුල් 4යි කියවනේ. මොකද බෝල් තියනවද? කොහොමද පූසෙක් වගේද බල්ලෙක් වගේද? ලොකුයි. ඈ? බෝල් නෑ. බෝල් මොකෙමයි? මොකෙමයිද? ඔව් අයියා මොකෙමයිද? ආගරේ වගේ. බල්ලටත් වැඩිය ලොකුයි. ඔව්. ලංකාවේ ඉන්නවා. ඒ මයිලු දැන් මම දැන් නෑ ඔවුනේ කල්පනා කරනවා උඹ මගේ. එහෙන් බෑනේ මයික් එකට ආයෙ ඕනවා. ඊටසේ මචං හරි අර ගාන්නේ මගේ විතර මගෙන් අහනවා ඒක. අනේ ඇදින බාක්නේ. අර මේකෙන් ඉන්නේ මම ඒක අහුවත් උගේ එකේ යනවා කියලා. ඕ අයියා. බෝල් තියනවානේ. ඔව් බෝල් තියෙනවා. නැට්ටුත් තියනවා. නැට්ටකුත් තියෙනවා චූටි. උඹ දන්නවා සතා උඹට මීටර වෙන්නේ නැති වෙති. නෑ බැටල් වෙන්නේ නෑ. ඒ සයිස්ද? ඈ නෑ පොඩි බං පූසාලත් වැඩි චුට්ටක් පොඩි පූසාවේ. පට්ටා උඩු ඒරියා. උඹ දන්නවා උඹට මීටරද දන්නේ නැහැ සතා හැබැයිම. ඒ වැඩි ඇහැන නමක් නෙවෙයි ඒක. උඹ දන්නවා. දැන් මගේ නම අම්මට තිරින්නේ නේද තියෙන්නේ. අලියා නෑ පිටුදු. ලංකාවේ ඉන්න එකේ ඉන්න ඌ ඉන්නවා. මුවා ගෝනා නෑ. ඔව් මම හරි මම. මං අහන එක හරක. මයිට බං. කදහන්න ගියේ ආවා. ආව ලංකාවේ තින්නේ. අපිට විතර ඉන්නේ කොහොමද? කිද්ද බං ඔය කුඹ. ගොඩක් ඒ මචං මෙහෙම ඉන්න දින්නේ. මම දෙබ්බට කියන්න බෑ මම කියවුවා කියන ඉඳන් මම පොඩ්ඩක් අමාරු එකක් බැලුවා. නෑ හබං. ඌ මේ මොකෙද්ද මේ දැන් අලියට වැඩිය ලොකුයි අලියට වැඩිය පොඩි අශ්වයාට මුවාට වැඩිය ලොකුයිද? ඒ සයිස් වගේ. ඊට පොඩි. ඔව්. බල්ලට වැඩිය ලොකුයි. පොඩි උනුත් තියෙන ලොකු උනුත් තියෙනවා. හරි පැටව පොඩිනේ. පැටව නේ කියන්නේ. සාමාන්‍ය වැඩිච්ච සතෙක් බල්ලට වැඩිය ලොකුයි. ලොකු. හරකෙන්ද? නෑ. අනේ එතකොට හරකෙකුත් නෙවෙයි. බල්ලටත් වැඩිය ලොකු. හරියම වගේ තමයි ඉතින්. මම දැම්ම කිව්වා තාලිය දෙක. හරකෙකුත් වගේ. අර තවත් අන්දයක් තියෙනවා. ඔව් තියෙනවා.
මං කියන්නේ ඉතින් වාහනේ නෑ මගේ කයි. ඒ වහන්න බෑ එළවපුලත් උන් 250 විතර නෙමෙයි ලොකු ඉතින් අපිට ඒක දෙව්වා අර ඒක ලොකු ඉතින් හන්දෙක් උතන තව අහපන්කෝ නැට්ටත් පුකත් තියෙනවා වාහනේ ඉතින් එන්නේ අහන්න මට මේ සතා කියන්නේ ඌ ගැවසින්නේ රැයටද තවද මෙහෙමද කොහමද එහෙම නෑ. ගෙවල් වලට එනවද ඒවලුත් එනවා. ඉතින් මම උඹට තව ලේසි කරනවා. ඒක නාසිලන්ත මම හිතන්නේ ජාතික සත්වයාලු කෝද. පාට්ටා හුඩු උඩ දන්නේ නැහැ හරියට. මොල් නාසිලන්තද එහෙම වෙන්නේ නැති හරියට දන්නේ. නාසිලන්තේ ආවෙනිකයි. හැබැයි ඕස්ට්‍රේලියාවේ අනිත් ඒ වටේ රටවලත් නැද්ද නැති. දැන් ලේසි කරා. කැස් බෑවද නෑ නෑ. මුහුදේ නෙවෙයි ඉන්නේ. හරි දැන් උඹ එක කියපන් අන් දෙකක් තියෙනවා කිව්වනේ. නැට්ටකුත් තියෙනවා. ඔව් තියෙනවා නැට්ටේ පඩි තියෙනවද නැත්නම් අග පඩි තියෙනවනේ නැට්ටේ මුලේ දැන් පඩිද නෑ නෑ අග ඔව් හරකත් නෙවෙයි අර වගේ තමයි ඉතින් හරක වගේ ඔව් ගෝණි නෑ නෑ අරගම තමයි ඉතින් තව ලේසි වුණා හරකම තමයි මීහරක හරකම තමයි මීහරක මාරු එකෙක් කෝයි මට යකෝ ලේසි කරනවා නෙවෙයි ඉතින් ඒක මන් දන්නා හරකකුත් තමයි හරකවත් වගේ ඉතින් වෙන සතෙක් වෙන්නේ බෑ මීහරක ඔව් යාළුවා මේ වන්නන් දන්නේ මේක ඔබ දන්නවා අර විශ්තර සපත්තු වල ගහන මන් ටින්නලත් ගහලා දෙන සතා ඒ සතාගේ නමත් ඒක අපි පොලිස් කරන සපත්තු වල කිවි මට මන් දැකලවත් නෑ යකෝ එහෙම රූපේ අර ඇත්තටම දැකලා රූපේ ඉන්න එක තමයි එහෙම රූපෙන් ඉඳලා දැකලා තියෙන ඇත්තට දැකලවත් නෑ ඒ වගේ තමයි පට්ට උඩුවේ ඉතියා නවසිලන් තින්